තෙරුවන් සරණයි. 2025 කියන්නේ හරි අපූර්ව වර්ෂයක්. මම එහෙම කියන්නට හේතුව තමයි අපිට මේ ගෙවිච්ච වර්ෂය තුළදී විවිධ මිනිසුන් හමු වුණා. ඒ වගේම ඒ අයත් එක්ක සම්බන්ධතා ඇති කරගත්තා, ගැටුම් ඇති කරගත්තා, ස්වභාවික ආපදාවන් ආවා. මේ විදිහේ විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙච්ච වර්ෂයක් විදිහට 2025 වර්ෂය අපිට පෙන්වන්න පුළුවන්. මේ 2025 වර්ෂයේ නිමා වෙන්න තියෙන්නේ තව එක දවසක් වගේ පුංචි කාලයක්. අදින් මේ දවස මේ වර්ෂය අවසන් වෙනවා. නව වසරකට එළඹෙනවා. ඉතින් මේ නව වසරට දෙන පුංචි අවවාදයක් විදිහටම පුංචි කතාවක් කියන්නම්. පුංචි ගමක හිටියා සාරා කියලා පුංචි ගෑනු ළමයි. මේ සාරා හරිම කඩිසරවත්. ඒ වගේම හරිම පින්වන්තයි. මේ සාරගේ පුංචි පුරුද්දක් තමයි දිනපතා පන්සල් ගිහිල්ලා බෝධියට පැන් ආවලා ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන එක. ඉතින් දවසක් මේ සාරා පන්සලට යනකොට දකිනවා විවිධ මිනිස්සු දුරකථන කනේ තියාගෙන කතා කර විවිධ විදිහට හයියෙන් ශබ්ද නගා කතා කරමින් කොටට ඇඳුම් අඳිමින් පන්සල පුරාම සැරිසරනවා. මේක දකින සාරට හිතේ පුංචි කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනවා, "හාමුදුරනේ, මම ආයෙ නම් පන්සලට එන්නේ නැහැ." ඒ වෙලාවේ හාමුදුරුවෝ අහනවා, "ඇයි සාරා? ඇයි යාට මොකක් හරි ප්‍රශ්නයක්වත් ඇති වුණාද කියලා?" ඒ වෙලාවේ සාරා පිළිතුරු දෙනවා, "එහෙමයි ලොකු හාමුදුරනේ. අද පන්සලට එනකොට පන්සල හරීම අවිනීතයි. අසෝබන විදිහට තනින් තන කතා කරන අය ඉන්නවා, කොටට ඇඳුම් ඇඳගත්තු අය ඉන්නවා. මේ අය නිසා මම කරන්න ආපු වැඩේවත් හරියට මට කරගන්න බැහැ." ඒ වෙලාවේ හරි අපූර්ව උත්තරයක් දෙනවා ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ කියනවා මේ පුංචි සාරට, "ළමයෝ, කලයක් අරගෙන කලය පුරවලා වතුර එකක් ගන්න. මේ වතුර එකත් අරගෙන බෝධිය වටා 3 පාරක් වතුර බින්දුවක්වත් බිමට වටන්නේ නැතුව අරගෙන ගිහිල්ලා බෝධිය නාවන්න" කියනවා. ඒ උපදේශය අනුව මේ පුංචි සාරා කරන්නේත් කලේ අරගෙන ගිහිල්ලා වතුර එකක් පුරවාගෙන කලේ පුරවලා වතුර අරගෙන වට 3ක් යනවා වතුර බින්දුවක්වත් බිමට තියන්නේ නැතුව. ඊට පස්සේ මේ පුංචි සාරා බෝධිය නාවලා නැවත ඇවිල්ලා ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙනවා. ලොකු හාමුදුරුවෝ පැනයක් අහනවා, "සාරා, ඔයා අතින් වතුර බින්දුවක්වත් බිමට වැටුණාද?" "නෑ හාමුදුරුවනේ, වතුර බින්දුවක්වත් බිමට වැටුන්නේ නැහෙනේ." "සාරා, ඔයා වටේ හිටපු අය ඔයා දැක්කද?" "අනේ නෑ හාමුදුරුවනේ, මම වටේ ඉන්න අය කවුරුත්ම දැක්කේ නෑ. මම වතුර වැටේ කියලා බයට කලේ දිහාම බලාගෙන ඇවිද්දා. වටේ ඇවිදලා මම පැන්නාවලා ආවා. බලන්න, මේකෙන් පුංචි නෙමේ ලොකු ගැඹුරක් තියෙන කතාවක්. මම මේ සාරාංශයක් විදිහට කියන්නේ කාලය ගත වෙන හින්දා. පින්වත්තුනි, මේ විදිහට කලේ දිහාම හිත යොමු කරගෙන පෙන් 3 වතාවක් පෙන් කලේ අරගෙන ගිහින් බෝධියේ නාවපු සාරට වටේ ඉන්න මිනිසුන් දැක්කේ නැහැ. වටේ ඉන්න මිනිසුන් කරන කියන ක්‍රියාවන් දැක්කේ නැහැ. පින්වත් අපිටත් යන්න පුළුවන් මේකෙන් ලොකු ආදර්ශයක්. මොකද්ද? අපි හැමදාමත් කරන්නේ අපි සමග තවත් කෙනෙකු සංසන්දනය කරන එක. මං මේ විදිහට ඉන්නවා නම් මගේ වටේ ඉන්න අයත් මේ විදිහට ඉන්න ඕන. මං හරි ගමනක් යනවා නම් මගේ වටේ ඉන්න අයත් හරි ගමනක් යන්න ඕන, වරදින්න බෑ. අපි අනිත් අයත් එක්ක අපේ ජීවිතය සංසන්දනය කරනවා. බලන්න, මේ විදිහට ගෙවිච්ච නවවසර අපිට අපි සමග ඉන්න මිනිස්සු අපි විදිහට ඉන්නේ නෑනේ කියලා ප්‍රශ්න ඇති කරගෙන ඒ අයත් එක්ක ගැටින් ඇති කරගත්ත නිසා සමහරක් විට ගෙවිච්ච වර්ෂය අපිට අසුබ වෙන්න පුළුවන්. හැබැයි නව වසරක් එළඹෙනවානේ. මේ නව වසරට ආශිර්වාදයක් වෙන්න නම් අපි අපේ ගමන නිහඬව යන්න ඕන. අපේ තියෙන බලාපොරොත්තු ඉලක්ක අපි නිහඬව ගිහිල්ලා ජය ගන්න ඕන. එහෙනම් සුබ නව වසරක් වෙන්න නම් ඒ නව වසරට එළඹීමම නව වසරක් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒක සුබ වෙන්න නම් අපේ සිතුම් පැතුනොත් සුබ වෙන්න ඕන.
එහෙනම් සියලු දෙනාටම ගෙවිච්ච නව වසරේ ඇතිවෙච්ච දුක් පීඩා කරදර තියෙනවනම් ඒ සෑම දෙයක්ම ලබන්නා වූ නව වසරේ නැති වෙලා සුබ නව වසරක් වේවා කියලා මම හැමෝටම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.